ඔබ නැවතත් රූපවාහිනී පයේ ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ නිවාස 40ක් ඉදිකිරීමට පියවර ගැනේ. ඊට වැය කරන මුදල රුපියල් 1 කෝටි 20 ලක්ෂයකි. කැබිතිගොල්ලෑව කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අවතැන් වූ 50 දෙනෙකුට යලි අය නොකරන පදනම යටතේ ආධාර මුදලක්ද මෙහිදී පිරිනැමින. උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. දුප්පත්කම තුරන් කිරීම සඳහා නිවාස අහිමි සියල්ලන්ට නිවාස ලබා දීමට ක්‍රියා කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය. යනතුරුව දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධානතම සාධකය වෙන්නේ තමන්ගේ කියන නිවස. එතන තමයි ආරම්භය. තමන්ටම කියලා ගෙයක් ලැබුණු කෙනෙක්, ස්ථාවර නිවසක විධිමත් නිවසක ජීවත් වෙන්න ලැබිච්ච කෙනෙක්, එයාගේ සිතුවිලි වෙනස් වෙන්න පටන් ගන්නවා. එයාගේ ආකල්ප වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ ජනාවාසී ජීවත් වෙන සිසු අයගේ සංස්කෘතියට අනුව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා දුප්පත්කම සමාජයෙන් තුරන් කිරීමේ මෙහෙයුමේ ප්‍රධානතම සාධකය තමයි මේ රටේ අසරණ දරුපවුල් නිවාස අහිමි දරුපවුල් වලට නිවාසක් ලැබෙන වාතාවරණය ඇති කිරීම.